යුක්තයි. මෙයයි කෘත්‍ය වෙන්නේ ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම සහ අසුරා තැබීම. න්‍යෂ්ටිය තමයි පරම්පරාවෙන් පරම්පරාවට තොරතුරු අරන් යන්නේ. ඔයාගේ අනාගත බබා කොයි වගේද කියන එක ඔයාගේ ඇඟේ ශුක්‍රාණුවේ හරි ඩිම්බේ හරි තියෙන DNA වල ලියවිලා තියෙනවා. අනාගත දරුවගේ හැඩරුව ලියවිලා තියෙනවා. හරිද? ඔයාගෙන් යන ලක්ෂණ ටික. හැඩරුව හොයන්න බෑ. අර මොකද ඩිම්බෑ ශුක්‍රාණු එකතු වුනහම තමයි හැඩරුව හැදෙන්නේ. හරිද? දරුවගේ හැඩරුව. නමුත් ඔයාගේ ලක්ෂණ සියල්ලම ඔයාගේ ඩිම්බේක හරි ශුක්‍රාණුවේ හරි DNA වල තියෙනවා. ඔය ගොංගති නෑ වෙලාවට. ගොංගති තියෙනවා ඉතින් සමහර වෙලාවට ජානමේ වශයෙන්. ජානමේ වශයෙන් උරුම වෙන ගොංගතිත් තියෙනවා. නමුත් අරවා ටික තමයි ගොඩක් වෙලාවට ඔය ඇඟේ ලක්ෂණ ටික. හරිද? ඇස්වල සමේ වර්ණය ඊට පස්සේ බුද්ධිමත් බවක් එනවා. ඊට අමතරව හරිද? ගොංගති කියන්නේ මොනවද? ෆෝන් එක ඔබන එක. හරි Facebook යන එක. ඒව නම් යන්නේ නැහැ වෙලාවට. හරි ඒ වුණාට ඉතින් ළමයි පුරුදු වෙනවා ඔයාලට අනාගතේ ඔයාලගේ ළමිනුත්. හරිද? ෆෝන් එක ඔබ අනවශ්‍ය වීඩියෝස් බල බල ඉන්නකොට ළමයිටත් අනාගතේ ඉතින් අර ජානමේ යන්නේ නැති වුණාට ඒක කීරණ වගේ යනවා ඉතින්. සයිවා කැත පුරුදු හදාගන්න එපා. හරි ලස්සන පුරුදු හදාගන්න. මොකද අනාගතේ ඔයාලත් වැඩි හිටියෝ වෙනවනේ. හරි ඒකට තමන්ගේ ළමයෙකුට කියාගන්න ශක්තිය තියෙනවනේ අපි නම් ওই කාලේ ඕක කරේ නෑ කියලා. හරි දැන් ඉතින් එහෙම කියන්න බෑනේ. අපිත් පුතේ කරා දැන් ඉතින් ඔයාලත් කරන්න කියලා තමයි කියන්න වෙන්නේ. හරිද? ළමෙක් ෆෝන් එක ඔබද්දි හරි ඉතින් අපිත් ඒ කාලේ ඔබනේ හිටියෝ මොනවා කරන්නද ඉතින් නේද? හා. මොකද එහෙම එපා. අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගෙන ඒව එපා. සුදුසු නෑ මේ වයසට.